ආයිබෝවන් හැම දිනකටම සුබ දවසක්. සුජීව විදසිංහ YouTube නාලිකාවෙන් අදත් අපි ඔබව කැඳවාගෙන යන්නට හදන්නේ ලංකාවේ විශේෂිත වූ ස්ථානයකට. මේ තමයි නාලන්ද ගෙඩිගේ. ලංකාවේ හරිමැද ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍ය. ඉතින් මාතලේ ඉඳලා දඹුල්ලට ඔබ කොතෙක් ගමන් කරත් නාලන්ද ගෙඩිගේ දෙක බලා ගන්න උනන්දු වෙන්නේ එහෙමත් කෙනෙක්. මාතලේ ඉඳලා නාලන්දට කිලෝමීටර් 35ක් විතර තියෙනවා. දඹුල්ලේ ඉඳලා උනත් පාසුවෙ මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන්. නාලන්ද රෝල අසලින් හැරිලා තවත් කිලෝමීටර් 1ක් වගේ යනකොට මේ නාලන්ද ගෙඩිගේ ඔබට දැක බලා ගන්න පුළුවන්. මේක අතිශය පුරාවිද්‍යා භූමියක්. ඒ වගේම අවට පරිසරය ඉතාම අලංකාරයි. බෝවතන ජලාශය නිසා වටපිටාව හරිම සුන්දරත්වයක් උසරනවා. ඇතින් දුම්බර කඳු වැටිය නිල වර්ණයෙන් පැතිරෙන ආකාරයත් රමණීය දර්ශනයක්. ශ්‍රී ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍ය මධ්‍ය කේන්ද්‍රය කියලා බොහෝ දෙනා සලකන්නේ මාතලේ නාලන්දාව. නාලන්ද ගෙඩිගේ ලංකාවේ හරි මැද ලක්ෂයේ පිහිටා තිබෙන බව තමයි පුරාණයේ සිටම සමහර විශ්වාස කළේ. තවත් විශ්වාසයකට අනුව රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාග හෝම කටයුතු සඳහා මෙම ස්ථානයේ භාවිතා කළ බවත් මෙම ස්ථානයේ විශ්ව ශක්තියක් ලැබී බවත් කියවෙනවා. මුලින්ම නාලන්ද ගෙඩිගේ ගැන සඳහන් වෙන්නේ 1893 දී ඉංග්‍රීසි ජාතිකයන්ගේ වාර්තාවල. පසුව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව විසින් එකල කුඹුරයක පිහිටා තිබෙන මේ නතබුන් ගොඩනැගිල්ල රජයට පවරාගෙන තිබෙනවා. මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් HCB බෙල් මහතා මෙම ස්ථානයේ ගවේෂණය කර වාර්තා කර තිබෙනවා. 1970 මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බෝවතන ජලාශය ඉදිකිරීමට නියමිතව තිබුණා. එකල ගෙඩිගේ වටා පැතිර තිබුණේ චිත්‍රයක්. ජලාශයේ පුරවන විට නාලන්ද ගෙඩිගේ සම්පූර්ණයෙන්ම යටවීමට නියමිත වූ නිසා පුරාවිද්‍යාඥයන් ගෙඩිගේ ගලව යලිත් ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් සකස් කළා. සෑම කලකටම අංක යොදලා සැලසුම් ඇදලා නාලන්ද ගෙඩිගේ ගලින් ගල ගැලෙව්වා. ඊට පස්සේ එම භූමියේ කැණීම් කටයුතු සිදු කළා. මෙලෙස ගෙඩිගේ ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු ආරම්භ වුණේ 1977. මුලින්ම ගෙඩිගේ ගලව එහි කළු ගල් ඉවත් කර භූමිය පස් පුරවා අඩි 23ක් උස් කර තැනුවා. ඊට පසු මහාචාර්ය ජී.එල්. ප්‍රේමතිලකගේ උපදේශයක් මත ඒ නැවත තහවුරු කිරීමේ කටයුතු ආරම්භ කළා. ලංකාවේ සම්පූර්ණයෙන් ගලවා නැවත සවිකල එකම පුරාවිද්‍යා ගොඩනැගිල්ල වන්නේ නාලන්ද ගෙඩිගේ පවණයි. ඒ අපේ පුරාවිද්‍යාඥයන් අතින් ඊටුණු විශිෂ්ට ප්‍රතිනිර්මාණයක් විදිහට සැලකන්නට පුළුවන්. අද වන විට ඒ ගලවා නැවත සවිකල ගොඩනැගිල්ලක් කියා කිසිම කෙනෙකුට හොයා ගන්නවත් බැහැ. එදා රෝපණය කළ පැල අද මහා පොස්කස්ව බවට පත් වී ඉතාම සිසිල් පරිසරයක් යවට නිර්මාණය කළා තියෙනවා. ඉතින් ඔබත් මේ වනතුරුත් ලංකාවේ හරිමැද ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍ය නාලන්ද ගෙඩිගේ නරඹන්නට ගිහින් නැත්නම් අපි ආරාධනා කරනවා මේ අත්දැකීම විඳ ගන්න. ඔබ මාතලේ දඹුල්ල පාරේ ගමන් කරනවා නම් නාලන්ද රෝහල අසලින් තියෙන පාරේ නාලන්ද ගෙඩිගේ දැක බලා ගන්නට යන්නට හැකියාව තියෙනවා. අපි ආරාධනා කරනවා නැවතත් නාලන්ද ගෙඩිගේ ඔබගේ